සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් ආවා අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන. අපි මේ උදේවරුේ යනවා වැව පැත්තට. වැව තියෙන්නේ අපේ ගෙවල් පිටිපස්සමයි. ඉතින් වැව පැත්තට ආවා කංගුන් ටිකක් හදාගන්න. මොකද කංගුන් කියන්නේ මගේ ආසම කෑමක්. ඉතින් ගොඩ කාලෙකින් ඉතින් මේ වැව පැත්තට එන්නේ. බබාලත් ආස නිසා එයාලවත් එක්කගෙන අපි කට්ටියම වැව පැත්තට චුට්ටක් ආවා පලා මොනවා හරි එකතු කරගෙන යන්න. වැව පැත්තට චුට්ටක් කැලෑව හැදිලා. ඉතින් ඔහොම තමයි දැන් තියෙන්නේ වැව. ඉතින් අවුරුදු ගානකට කලින් තිබුණ විදියට වඩා ගොඩාක් වෙනස් වෙලා. ඉතින් අපි පුංචි කාලේ ඉඳන්ම මේ වගේ ඇවිදපු නාපු කට්ටිය. ඉතින් දැන් නම් එහෙම බෑ. ගොඩාක් ඉතින් කැලේ වැවිලා වෙනස් වෙලා හොඳටම. මාත් මේ අවුරුදු 2කට 3කට විතර පස්සේ තමයි මේ වැවට ආවේ. බලන්නකො ඉතින් වැවට ආවට පස්සේ අපිට හම්බුනේ යාළුවා. මෙයාත් ඉතින් කොහේ හරි ඉඳලා අපේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. කාගේද නම් කියන්න දන්නේ නැහැ. ඉතින් ඔන්න අපි කට්ටියත් එක්කම හිටියා. ඔය බලන්නකෝ අපේ බබාල් දෙන්නයි අපේ අයියගේ බබෙකුයි ඉන්නවා. ඉතින් අපි කට්ටියම තමයි වැවට ආවේ. මෙයාව නම් ඉතින් අපේ ගෙදරින් ඉඳන්මයි එක්කගෙන ආවේ. එයාව ඉතින් අතේ තියාගෙන ආවා. අපේ බබාල් දෙන්න මේ දවස්වල පූසෝයි බල්ලෝ එක තමයි වැඩි හරියක් සෙල්ලම් කරන්නේ. ඉතින් එයාවත් උස්සගෙන ආවා. ඔන්න ඉතින් අපි දැන් කංගුන් ටිකක් හදන්න පටන් ගත්තා. හැදිලා තියෙනවා. ආසයි මෙහෙම දකිනකොට සෑහෙන කාලෙකින් ඉතින් මේ විදිහට කංගුන් ටිකක් හදලා කන්නේ. මුගුණ වෙන්නත් ඉතින් හොඳට හැදිලා තිබුණා. වොමනා වෙලා තිබුණේ කංගුන් ටිකක් හදාගන්න. ඉතින් ඒක නිසා ඉතින් අපි කට්ටිය කංගුන් ටික හදාගත්තා. ඉස්සර නම් ඉතින් මේවා අපිට අලුත් දේවල් නෙමෙයි. මොකද ඉතින් හිතුන ගම වැවට යනවා, පලා කඩනවා, නිතරම වැවත් එක්කනේ හිටියේ. දැන් ඉතින් අවුරුදු 2කට 3කට පස්සේ තමයි මේ වගේ අත්දැකීම් අපිට ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා බබාල් දෙන්නවත් එක්කගෙන මාව යාලටත් පෙන්නන්න. ඉතින් යාලට නම් ටිකක් හරි අමුතු අත්දැකීමක්. මම නම් ඉතින් හරි ආසාවෙන් මේ දවස්වල මෙහි දේවල් කනවා බොනවා. අපිට එහෙ පිටරට කන්න ලැබෙන්නේ නැති දේවල් මම නම් දැන් මෙහෙ හොය කනවා. බලන්නකො ඉතින් ලස්සන මල් ටිකක් පිපිලා තිබුණා. ඉතින් ඒවා චුට්ටකුත් කඩාගත්තා. මේවා දැන් මුළු වැව පුරාම හැදිලා තියෙනවා. ඉතින් ඒවා හරිම ලස්සනයි.
ඒ චුට්ටකුත් කඩාගෙන දැන් නම් ඉතින් කංකුන් ටිකක් කඩාගත්තා. ගොඩාක් කඩාගත්තේ නැහැ. අද දවල්ට හදන්න ඇති වන ප්‍රමාණයට විතරක් කඩාගෙන අපි දැන් ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යනවා. තවල්ට යන්නත් ඕනනේ. මේ බලන්නකෝ වැව ගාවම ඉඩමක තියෙනවා දියුල් ගහක්. මේකේ දියුල් පිරීලා. ඉස්සර අපි පොඩි කාලේ මෙන්න මේ දියුල් ගහෙන් මාරු විදියට දියුල් අහුලනවා. හරිම රසයි මේ ගහේ දියුල්. ඉතින් මේ පාරත් හැදිලා තාම පැහිලා නෑ කියලා කිව්වා. ඉතින් ගෙඩි වැටෙන කාලෙට දෙන්නම් කියලා කිව්වා අපිට ඒ ගෙදර මාමා. මේ තියෙන්නේ අද දවල්ට අපේ අම්මා හදපු රසම රස බත් එක හාල් මැස්ස තෙල් දාලා කංකුම් තෙල් දාලා තෙල් ලිව්වා. මා ලිව්වට මට මාළු කන්න ආස හිතුනේ නැහැ. ඒක නිසා ඉතින් හාල් මැස්ස කන්න ආස හිතුන හින්දා හාල් මැස්ස එකක් තෙල් දාගත්තා. ඉතින් හරිම සිම්පල් ඒ වගේම හරිම රස කෑම වේලක්. ඉතින් ඔන්න ඔක තමයි අද දවල් කෑම වේල. දවල්ට කාලේ ඉවර වෙලා ආවා අපි අඹ ගස් යටට. උදේ ඉඳන් මේ බලන්නකො වැටලා තියෙන අඹ මාළු ගොඩක් අඹ වැටලා තියෙනවා. ලේන්නු කනවා, කුරුල්ලෝ කනවා. ඉතින් මාරු විදියට තියෙනවා. දැන් නම් අඹ ඇති වේගෙන යනවා වගේ මට නම්. මොකද මම ඒ තරමටම අඹ කෑවා. ඇති වෙනකන් අඹ කෑවා. තවත් තියෙනවා. ඉතින් දැනුත් මං ආවේ මේ අඹ ගහ යටට. ඉතින් වැටුනේව කන්න ඕනෙත් නෑ. ගහේ ඉදිච්ච ඒවා තවටත් තියෙනවා. ඉතින් කොච්චර එපා වුණා කියලා කිව්වත් නොකා ඉන්නත් බැහැ. දැනුත් මේ ආවේ අඹ ගෙඩියක් කන්න. දවල්ට කාලා ඉර වෙලා අඹ කන්න මම ආවට අපේ ගෙදර අනිත් අය නම් අඹ කන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ මල්ලි ගිහිල්ලා අයිස්ක්‍රීම් ගෙනාවා. ඉතින් මාත් එකක් කෑවා. මේ ඉතින් ලංකාවට ආවට පස්සේ ඉතින් කන පළවෙනි අයිස්ක්‍රීම් එක, අයිස් පලං එක. ඉතින් හරිම රහයි වෙනස් ඉතින් එහෙවට වඩා. ඉතින් මේ දවස්වල ගොඩාක් රස්නේනේ ඉතින් ඒක හින්දා ඉතින් අයිස් වර්ග ගොඩක් කැවෙනවා. අයිස් එකකුත් කාලාම අඹ ගෙඩියක් කනවා කියලා හිතුවා ඉතින්. මේ දවස්වල ඉතින් අපේ බබාල් දෙන්න නම් මාර නිදහසේ දවස් ගෙවනවා, සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා. අපි ඉතින් ගෙහි ඉන්නකොට ගේ ඇතුළෙමනේ ගොඩක් වෙලාවට. නැත්නම් පාක් එකට යනවා එච්චරයි. මෙහෙ එහෙම නෙමෙයි. යාළුවට යාළුවොත් හම්බ වුණා. සෙල්ලම් කරන්න ඉඩකඩ තියෙනවා. එතකොට බල්ලෝ, පූසෝ, සත්තු ගොඩ ඉන්නවා යාළුවට සෙල්ලම් කරන්න. ඉතින් මං හිතනවා යාළුවා මේ කාලේ නිදහස උපරිමයෙන්ම විඳිනවා කියලා.
එයාලා ඉතින් සෙල්ලම් කරන අතරතුරේ මම දැන් ලෑස්තිනේ අඹ ගෙඩියක් කඩා ගන්න. ඇවිද ඉන්න ගමන් මං දැක්ක ඉදිනවා අඹ ගෙඩියක්. ඔන්න ඉතින් ඕක කඩා ගත්තා. දැන් මං ලෑස්ති වෙන්නේ මේක කන්න. දැක්කද ඔයාලා ඒ අඹ ගෙඩිය පාට? ඉතින් ওই විදිහට තමයි මෙහි හැදෙන අඹ. මොකද ඉතින් බෙහෙත් මුකුත් නැතුවනේ හැදෙන්නේ. ඉතින් මේවා ඉතින් කන්න ලංකාවට එන්නම ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ලංකාවේ ගෙවෙන්න දවස් ටික ගත වෙන්නේ. රස කෑම එක්ක අස කෑම එක්ක නිදහසේ මේ දවස් ටික ගත කරනවා. විශේෂයෙන්ම පපාලා දෙන්න මට වඩා ගොඩාක් නිදහස භුක්ති විඳිනවා. ඉතින් යාලා ඉතින් ඔය විදිහට තමයි අපේ දවස් ගෙවෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේ දවස්වල මගේ දවස් ගෙවෙන්නේ. ඉතින් මම තව ඉස්සරහට ඔයාලට වීඩියෝ අරගෙන එන්නම්. එහෙනම් ඉතින් වෙනදා වගේම මාව අහන් හිටියට මාව බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.